ඉතින් ඔන්න එහෙනම් අද දවසේ දෙවැනි කොටස. නෙද්දුන් වසර ගණනාවක් පිටරට අධ්‍යාපනය සඳහා පිටත්ව ගොස් සිටි ශාලුක ලංකාවට පය තිබ්බේ අවුරුදු 7කට පස්සේ. ඒ අවුරුදු 7ට ලංකාව කොච්චරනම් වෙනස් වෙලාද කියලා කල්පනා කරන්න ගත්තේ කටුනායකින් ගොඩබටවිලේ ඉඳන්. පූර්ණ කියන්නේ සූරිය බණ්ඩාර වලව්වේ ලොකු මුණුබුරක්. විශාඛා සූරිය බණ්ඩාර කියන්නේ කොල්ලගේ අම්මා. විශාඛා තේමිය රණබාහුව බඳින්නේ වලව්වේ අකමැත්ත එක්ක. ඒ නිසා විශාඛාව සූරිය බණ්ඩාර හාමු පවුලෙන් ඈත් කරනවා. සූරිය බණ්ඩාර හාමු පුංචි කාලේ ඉඳන්ම ආදරෙන් හදපු විශාඛා මැණිකේ කරපු දේ සූරිය බණ්ඩාර හාමුගේ මරණයටත් හේතු වුණා කියලා මුළු ගමම දන්නවා. ඔය මතක සේරම මතක් කර කර කොල්ල මේ ගමන යන්නේ. බොස් අවුරුදු ගානකින් ලංකාවට ආවත් ශාලුක එදා ඉඳන් තමන් ළඟ වැඩ කරන සේවකයෙක් වුණ චාලිව තමා මේ ගමනටත් ගෙන්නගෙන තිබ්බේ. මොකද අයිසේ කල්පනාවට වෙච්ච බාධාව නිසා කොල්ලා ටිකක් කේන්තියෙන් මෙහෙම ඇහුවේ. බොස් ලොකු මැඩම්ට ගෙනියන්න මොකුත් කියලා චාලි අතරමඟ කතාව නැවැත්තුවා. එතකොටයි කොල්ලට මතක් වුණේ තමන් වාහනේට නගින්න කලින් චාලිට කියපු දේ. කොහේ හරි හොඳ ෂොප් එකකින් නවත්තනවා අම්මට මොන හරි ගන්න ඕන. පර්ස් එකයි ෆෝන් එකයි අතට ගත්ත කොල්ල බැස්සේ චාලිත් අනිත් පැත්තෙන් දැඩි විඩි ගාලා වාහනෙන් බහිද්දි. තමසෝම ඉන්නවා මං එන්නම් කියාගෙන කොල්ලා වේගවත් අඩි තියලා යන දිහා චාලි බලාගෙන හිටියේ. ගෙදර ගියොත් අඹුනසී මග හිටියොත් ඔවුනසී වගේ දෙයක් දැන් තමන්ට වෙලා තියෙන්නේ කියලා කල්පනා කර කර. වැවරවුමත් එක්කම තියෙන කාගේස් ෆුඩ් සිටි එකට ආපු කොල්ලා කල්පනා කරන්නේ මොනවද අත්තම්මට ගෙනියන්නේ කියලා. ඒ හිත කාට් එකක් තල්ලු කරගෙන ඉස්සරහට යන කොල්ලා දිහා වටපිටේ ඉන්න කෙල්ලෝ බලාගෙන ඉන්නේ කට ඇරගෙන. වැවරවුම සමීපෙම තියෙන නිසා කොච්චර ෆොරිනර්ස්ලා ආවත් ලාංකීය පරිසරයේ හැදී වැඩුණත් කාලයක් තිස්සේ පිටරට හිටපු නිසා කොල්ලගේ තිබ්බ අමුතුම ලුක් එක කෙල්ලන්ට නිකන් මැජික් වගේ. ඉතින් ඕනම කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන තරම් කඩවසම් බව කොල්ලගේ තිබ්බා. රැක්වල තියෙන දේවල් දිහා බලාගෙන ගිය කොල්ලා ඒවයින් සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරන විදියට අත්තම්මට හොඳයි කියලා හිතලා කෑම වර්ග තෝරලා පත්තකට දාගත්තා. එන මනුස්ස කොලට වර්ග කීපයකින් කරන් දාගත්තා. ඒක අත්‍යවශ්‍යම දෙයක් නිසා. සේරම ටික අරගෙන දී කරගෙන බඩු පාර්සල් අරගෙන ආපු කොල්ලා එළියට එද්දට රාස්තක් තියෙන ෂොප් එකක් පුරවලා තියෙන පුදු දෙයස්සේ. ඒ අතරින් එක්ටදී කිය කොල්ල බලාගෙන හිටිය කෙනෙක් මතකයට එද්දි ඒත් ඒ මතකය ඔළුවේ දිගට හොයලා අයින් කරලා ඉක්මනට මෙතනින් ආයෙ ලැග්ගා. තවත් පැය භාගයකට පස්සේ කොල්ලා හිටියේ සූරිය බණ්ඩාර වලව්වේ පිවිසුම් වගේ ඉදිරිපිට. අනේ මගේ කොල්ල දෙවියනේ කියාගෙන ආවේ සූරිය බණ්ඩාර මගේ කොල්ල වැළඳගෙන මොහොත පුරා සිටින් තිබ්බේ අපමණ සතුටකින්. කොච්චර කාලෙකින්ද දෙවියනේ ඇදිලා ගිහින් මන්දා. කී සූරිය බණ්ඩාර මගේ කොල්ලව අතගා කියවන ඕනම අම්මා කෙනෙක් අත්තම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට අපමණ ආදරේ සූරිය බණ්ඩාර මගේ චාලුකට මෙච්චර ආදරේ තමන්ගේ දුවගේ දරුවා නිසා නෙමෙයි. කොල්ලා පොඩි කාලේ ස්මාර්ට් කළේ සූරිය බණ්ඩාර මගේ නිසා. ඉතින් පූර්ණ කියන්නේ සූරිය බණ්ඩාර මගේ පණ කිව්වොත් හරි කොල්ලටත් එහෙම. අයියෝ අත්තා ඇති නේද? මොකද ඇති? ඔය කෙලරේ ඇතිනේ. මං කෙලරේ මගේ කොල්ලගේ හිතෙන් හිටන්